Hi, hi. Welcome back to my YouTube channel. ඉතින් උරේලේ දෙවනි දවසත් එක්ක එන්න අද මාත් එක්ක. Hi guys, ඉතින් welcome back to my YouTube channel. ඔන්න මම අද අරගෙන ආවා ඔයාලට කියපු විදිහටම මගේ නුවරඑළිය ගමනේ දෙවෙනි දවස. ඊයේ රෑ නිින්ද ගියෙත් නෑ කොහොමද මට පුරුද්දට. නිදාගන්නකොට පාන්දර 3:08 විතරක් වුණු. ඉතින් මේ දැන් නැගිටින්නේ මම 12ට විතර. සීතලයි උදේ වැස්ස තිබුණා. වැස්සත් එක්ක සීතල වැඩි මෙහෙට දැන්. ඉතින් ඒ නිසා මං චුට්ටක් ඇඳට වෙලාද උඩින්. දැන් වෙලාව 12:08 විතර ඇති. මේ බලන්න මේ තාම අවුවක්වත් ඇරිලා නෑ මීදුම තියෙනවා. මේකට පේන්නේ නැතුව ඇති. හැබැයි කුඩු පොතු වගේ නිකන් මීදුම නිකන් චුටි පොදක් යනවා. එළිය සුන්දර බලලා ඉවර වෙලා මම ඉතින් මූණු සෝදලා ලෑස්ති වෙන්න පටන් ගත්තා. ඔන්න ඉතින් වොෂ් එකක් දාලා මම ලෑස්ති වුණා චුට්ටක් ඇවිදින්න යන්න. සිම්පල් මේකප් එකක් දාගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ෆයිනල් ලුක් එක. මේ මගේ වැඩ ඉවරයි. ලෑස්තිලා පැයකට විතර පස්සේ ෆොටෝස් ගහලා වීඩියෝස් කරලා ඔක්කොම ඉවර වෙලා ඉතින් මම යන්න පිටත් වුණා. ඔන්න ඉතින් මං ආවාලේ එකට එළියටවත් බහින්න විදිහක් නෑ වැස්ස වලට පේනනේ මම අහන්නෙත් ග්ලාස් වල වැහි බින්දු තියෙනවා. ඉතින් වැස්ස පායනකම් කියලා මම මෙහෙම හිටියා. ෆොටෝස් ගහන්නවත් එළියට බහින්න විදිහක් නෑ වැස්ස පායයි කියලා බලාගෙන හිටියා. ඒ නැති නිසා ඉතින් මං චුට්ටක් වාහනයට වෙලා හිටියා. ඉතින් මේ පේනවනේ එළියට බෑලා යන්න විදිහක් නැහැ. මට බඩගිනි ඒ වෙලාවේ ඒ වුණාට මට මොනවත් ගන්නවත් එළියට යන්න විදිහක් තිබ්බේ නැහැ. මේ ඔයාලට පේනවා නම් දැන් සාමාන්‍ය පොදක් යනවා ඇවිදින්න බෑ. බඩගිනි උදේ ඉඳන් කාලත් නෑ. ඉතින් ඒක නෙමෙයි මේ තියෙන්නේ මම මේ වාහනේ මට මහන්සි වුණාම ඉන්න කියලා හදාගත්ත ස්පේස් එක. මේ පිටිපස්සේ සීට් එකට මේ එයා මෙට්‍රස් එකක් දාලා තියෙන්නේ. බලන් හිටියා වැස්ස දැන් නවතී කියලා. ඒ වුණාට එහෙම අඩු වෙන්නේ නැහැ. ඒ හින්දා ඉතින් මම කුඩේත් ඉහළගෙන ගියා කෑම අරගෙන එන්න. එතන අර තියනවනේ පොලිමට කඩවල් කීපයක් ඒ වගේ ගිහිල්ලා මං ඉතින් කෑම අරගෙන ආවා. කෑම ගන්න වීඩියෝස් මට ගන්න බැරි වුණා වැස්ස නිසා. හැබැයි මම වාහනේ ඇතුළට කෑම ටික ගෙනාවට පස්සේ කන වීඩියෝස් නම් ගත්තා. එතන ඉතින් ගන්න කියලා ලොකු දේවල් තිබුණේ නැහැ. ඉතින් අර සාමාන්‍ය තියෙන ඔය අපේ බඩ පිරෙන්න කන්න නෙමෙයි නිකන් ආසාවට තියෙන දේවල් දෙක තුනක් ගත්තා. මම හරි ආසයි මේ ඒ වගේ තැන්වල තියෙන අල රවුම් කරලා තියෙන යන්න එකට. ඒ වුණාට මේ ඒ ගත් එක නම් කිසිම රසක් නැහැ. ඉතින් ඒක ගත්තට පස්සේ මුකුත් ආපහු දෙන්නත් බෑනේ. ඉතින්
මම හිතන්නේ මම එක කෑවෙත් නෑ භාගයක් විතර කාලා ඒක අයින් කරා. ඇත්තටම මේ මම කලින් ආපු සැරවල මම එතනින් කාලා තියෙනට ඒව රසයි. මම මේ කාපු තැන ඇත්තටම රස නැහැ. දැන් ඉතින් මට බයින්න එපා කාලි ඉවර වෙලා මේ බයිනවා බොරුවට මොකටද කන්න බැයි නම් ගත්තේ කියලා. ඇත්තටම ඉතින් මම කාලා බලලා නෙවෙයිනේ ගන්නෙ. සාමාන්‍යයෙන් කලින් සැරවල ආපුවාම මම පිළිගන්න ඇත්තේ හරියම තමයි. ඉතින් ඒවා රසයි මේකේ රස නෑ කියන්නේ මං හිතන්නේ ලුණු රස මං සාමාන්‍ය ලුණු රසට ආසයි. ඒ ලුණු රස තිබ්බේ නැති නිසා වෙන්න ඇති. ඒක විතරයි ප්‍රශ්නයකට තිබුණේ අනිත් ඒවා නම් ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඉතින් ඒ නෝරේලියේ මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවා නම් අනේ මට බයින්න එපා. මං ඇත්තටම කිව්වේ මට ඒ වෙලාවේ ඇති වුණ හැඟීම සහ ඇති වුණ දේ වැස්ස නිසා ඒ වෙලාවේ ආසාවට ගන්න තිබුණ හැමදේම මම එකපාර අරගෙන ආවට මට ඔක්කොම කන්න බැරි වුණා. මේ මට නූඩල්ස් එක කාලි ඉවර වුණා වෙනකොටම මේ බඩගින්න කියන්නේ බඩ පිරුණා වගේ වුණා. ඉතින් ඒ ටික මම සැරෙන් සැරේට තමයි කෑවේ. මොකද වැස්ස පායනකම් ඉතින් මං හිමීට ඒ දේවල් කාලා බීලා හිටියා. ඉතින් ඔයාලා බලන්න ඇති නේද මම මේ කාත් එක්කද මේ කියවන්නේ තනියම කියනවාද කියලා නෑ. අනේ මම මේ හස්බන්ඩ් එක කතා කරන්නේ. මේ එයාත් ඉතින් මගේ තනියට වැස්ස නිසා එළියට ෆොටෝ ගහන්නවත් එළියට බහින්න බැරි නිසා මාත් එක්ක ඉතින් ඔය තියෙන දේවල් ගැන කතා කරගෙන හිටියේ. ඉතින් අපි දෙන්න කතා කරා. ඉතින් එහෙම තමයි හිටියේ. මොකද දෙහ හතර ගානකට හැරුණා. මං එළියට ගියේ නෑ. අපෝනිත් පැත්ත හරවගෙන ඉඳාගත්ත ලැජ්ජා බෑ අරුන් දෙන්නත් ඉන්නවා එළියේ. ගියා අය උන් දෙන්නද. ඉතින් ඔයාලා බලනවා නේද මම මේ කාටද මේ හස්බන්ඩ් එක බයින්නේ කියලා නේ. බයිනව නෙමෙයි. මේ මං හිටපු රූම් එකට එහා පැත්තේ හිටියේ කපල් එකක්. ඉතින් ඒ දෙන්න ඉතින් හරිම ලව්ලි. ඉතින් මට ඒ දේවල් බලනකොට ලැජ්ජයි. මන් දන්නේ මං තනියම ගියපු නිසා වෙන්නද. ඉතින් මට හිතුණා මං හස්බන්ඩ් එක යන තැන්වලදීත් අනේ ගෑල්ලමයි එහෙම මෙහෙම දකින්නකොට මට වගේම ලැජ්ජාවක් එනවද දන්නේ නැහැ කියලා. ඉතින් ඒක තමයි ඔය අපි දෙන්න කතා වෙන්නේ. ඉතින් මොහොම කියව ඉඳලා කාලා ඉවර වෙලා චුට්ට වෙලාවක් ගියාට පස්සේ වැස්සත් නැවතුණා. ඉතින් මම ෆොටෝස් ගහන්න එළියට ගියා. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද මේ වටපිටාව කියලා. ඉතින් මම මෙන්න මේම තමයි ෆොටෝස් ගහන්න ලෑස්ති වුණේ. ඔක්කොම කලින් කියනවනේ මම මුස්ලිම් නෙමෙයි. මේක දැම්මට මම සිංහල වෙනට මං හරි ආසයි. මම වටපිටාව ඉක්මනට ඔයාලට ස්පීඩ් කරලා වීඩියෝ ක්ලිප් එකකින් පෙන්නන්නම්. ඔයාලට වෙනම ඒවා බලන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ අස්සෙන් කවුරුත් නැති තැනක් බලලා මම මගේ වීඩියෝ ක්ලිප් 2-3ක් ගත්තා. ඉතින් මම හිනා වෙන්නේ එතන හිටපු ආච්චි කෙනෙක් එක්ක. සුන්දර නුවරඑළිය තමයි මේ තියෙන්නේ ළමා. ඉතින් ඒ වදමලක් තිබුණේ හරිද? මං හිතන්නේ වදමලක්. ඉතින් මේ මම තනියම සෙල්ෆි කැම් එකත් ඔන් කරගෙන පිස්සු නටපු වෙලාව. සීතලයි හරිම සීතලයි ළමයි මාරම සීතලයි. එයාගේ ෆොටෝ ෂූට් එකක් කරවගෙන පට්ටම සීතලයි. මට ඉන්න බෑ සීතලයි. සීතලයි මේ පේනවද? මේ ඊට කලින් ඉවරයි. හරිම සතුටක් දැනෙනවා. ඉතින් ෆොටෝස් ගැහුවා ඇති වෙනකම් ෆොටෝස් ගැහුවා. ඒ උඩට මට යන්න හිතෙන්නේ නැහැ. මට දැන් ඇති මෙතන ඉඳලා ඒ උඩට යන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් මාරම වෙන්න මාරම ආකර්ෂණීයයි. ඔයාලට පේනවද මේ මගේ අත් දෙක මේ සීතල වැඩිකමට රතු වෙලා ගල් වෙලා තියෙනවට මගේ ඇඟිලිවත් ඇරෙන්නේ නැහැ. සෝලෝ ට්‍රිප් එකකින් ඇත්තටම මෙහෙම ෆන් එකක් මේ වගේ හැඟීමක් ගන්න මම හිතුවේ නැහැ. ඉතින් ඇත්තටම මාර සතුටුයි.
මං හෙන සතුටින් හිටියා ලේඛකය ගත කරපු හැම විනාඩියකම මං හරිම සතුටින් හිටියා. ඉතින් මං හිතන ඔයාලටත් පේනවා ඇතිනේ මේ වීඩියෝස් දකිද්දි මම පිස්සුවෙන් වගේ. ඒ කියන්නේ තනියම වුණත් හරිම මේ සතුටින් හිටපු පැයක් කිහිපයක්ගේ ඇත්තටම කියන්න දෙන්නේ නැහැ. මට ටික මතක් වෙද්දි මට මේ වීඩියෝස් අපව බලද්දි මාරම සතුටුයි. ඇත්තටම මේ සෝලෝ ට්‍රිප් එකක් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න මම කවදාවත් හිතුවේ නෑ. ඇත්තටම මට හරි සතුටුයි. මගේ ෆස්ට් ටයිම් සෝලෝ එක්ස්පීරියන්ස් එකට මට මාරම සතුටුයි. වචන කියවෙන්නේ නෑ ළමයි සීතලයි ඒ තරම්. ඉතින් මේ විදිහට වීඩියෝ කර මම සාමාන්‍යයෙන් හවස 6:30 විතර වෙනකන් හිටියා. අතර මම වෙන කොහෙවත් ගියේ නෑ. මම මෙතනටම වෙලා හිටියා. ඉතින් මේ ඒකල ඉතින් 7 විතර වුණාට පස්සේ රැට කෑමත් කාලා මම හපව රූම් එකට ගියා. පහුවදා උදේ යන්න තියෙන නිසා ඉතින් අපි බලමු පහුවදා කොහොමද මම රෙඩි වුණේ මම මොනවද දැන්ද කියලා. The next day. දැන් එහෙනම් අපි අන්තිම දවස අද උදේ අපි පිටත් වෙන්න හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ අන්තිම දවස. කියන්නේ මම හපව වෙන දවස පටන් ගත්තේ. මං එන්න ඇඳගත්ත ඩ්‍රෙස් එක තමයි මම මේ ඇඳගෙන ඉන්නේ. ඉතින් අනිත් වීඩියෝස් එක්ක වගේම මේ වීඩියෝ එකත් මාත් එක්ක සම්බන්ධ වෙලා හිටපු මේ වීඩියෝ එක බලපු ඕගොල්ලෝ හැමෝටම මම ගොඩක් ආදරේ. මේ නුවරඑළියේ සෝලෝ ට්‍රිප් එකේ part 2. ඉතින් part 1 බැලුවේ නැත්නම් මගේ channel එකට ගිහිල්ලා මේකට කලින් තියෙන වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බැලුවා වගේම ඉස්සරහට කියන මගේ වීඩියෝස් බලන්නත් හැමදාම මාත් එක්ක ඉන්න මාව subscribe කරලා තියාගන්න. ඉතින් ඊළඟ සතියේත් අපි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න ඕනේ. හැමෝටම බුදු සරණයි. See you bye.